ආයුබෝවන් ඔයාලා හැමෝටම ගමයි මම YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න මං අද අරගෙන ආවා සුගර් කොලෙස්ටරෝල් තියෙන අයට උදේට රැයට කන්න පුළුවන් කුරක්කන් තෝසේ රෙසිපි එකක්. මේක හරිම රසයි, ඔයාලා හදලා බලන්න ඕන. අපි බලමු මේක හදන්න මොනවද උවමනා වෙන්නේ කියලා. කුරක්කන් ග්‍රෑම් 150ක්, සීනි මේස හැදි එකක්, හාල් පිටි ග්‍රෑම් 100ක්, බේකින් සෝඩා තේ හැදි දෙකක්. දැන් බලමු මේ තෝසේ කොහමද හදන්නේ කියලා. මුලින්ම හාල් පිටි ටිකයි කුරක්කන් පිටි ටිකයි එකට හොඳට කලවම් කරගන්න. ඉන්පසු ඒකටම බේකින් පවුඩරුයි උවමනා ප්‍රමාණයට ලුණු ටිකකුයි සීනි මේස හැන්දකුයි දාගන්න. දාගෙන ඒකත් හොඳට කලවම් කරගන්න. ඉන්පසු මේකට ඔයාලා වතුර ටිකක් දාගන්න. වතුර එකපාර දාගන්න එපා, ටික ටික දාගන්න. ගොඩාක් තියාරු වැඩි කරගන්නත් එපා මේක. එතකොට අපේ තෝස් එක හදාගන්න බෑ. පිටි කැට කැට හිටින්න නැති වෙන්න ඔයාලා මේක හොඳට කලවම් කරගන්න. ඔයාලා මේ පදමට මේක හදාගන්න. දැන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මේක පිපෙන්න පැය 2ක් වගේ තියන්න ඕන. ඔයාලා මේක හොඳට කවර් කරලා පැය 2ක් තියලා තියන්න. අපි දැන් මේ තෝස් එක කන්න සම්බෝලයක් හදාගමු. ඒකට මුලින්ම මම සූදුරු ටිකක් අරගත්තා. ආය අමු මිරිස්, ලුණු, සුදු ලුණු, කරපිංචා ටිකක් වැඩියෙන් දාගන්න. දැන් මේක හොඳට අබර ගන්න ඔයාලා. දැන් මේකට ඔයාලට වමනා ප්‍රමාණයට ලුණු ටිකකුත් දාගෙන ගාගත්ත පොල් ටික දාගන්න. ඒකත් හොඳට අඹරන්න. දැන් හොඳටම ඇඹරිලා තියෙන සම්බෝලේ මේක අපි කප් එකකට දාගමු. දැන් ඔයාලා මේකට දහි ටිකක් දාගන්න. පොඩ්ඩක් දියාරු ගතිය එන්න වතුර ටිකකුත් දාගන්න. දාගෙන හොඳට කලවම් කරගන්න. දැන් මේ සම්බෝලේ රස වැඩි වෙන්න ඔයාලා ලුණු කරපිංච ටිකක් පැඳලා දාගන්න. දැන් මෙන්න පැය 2කට පස්සේ අපේ තෝස මිශ්‍රණය. දැන් මේක ඔයාලා හොඳට කලවම් කරගන්න. දැන් අපි මේකට ලුණු මිරිස් කරපිංච ටිකක් පැඳගෙන දාගමු. ඒකට මම තෙල් ටිකක් සාචියකට දාලා කරපිංච ලුණු අමු මිරිස් දාලා ටිකක් රන්වන් පාට වෙනකම් බැදගත්තා. ඒ ටික තෝස මිශ්‍රණයට දාලා හොඳින් කලවම් කරගන්න. දැන් අපි දැන් තෝසේ හදමු. ඔයාලා මේ තෝසේ හදාගෙන ටෝස් පෑන් එකක් අරගන්න. එතකොට ඔයාලා තෝසේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මුලින්ම ඔයාලා ටෝස් පෑන් එකේ තෙල් ටිකක් හොඳට ගාගන්න. ඉන්පසු ඔයාලා තෙල් ටික රත් වුණාට පස්සේ තෝස මිශ්‍රණයක් හැන්දක් දාගන්න. දාගෙන මේ විදිහට ඔයාලා මේක
රවුමට හදාගන්න. ඔයාලා මේක විනාඩි 2ක් විතර වගේ තියලා අනිත් පැත්ත හරගන්න. අනිත් පැත්ත හරලත් ඔයාලා විනාඩියක් වගේ තියලා බාගන්න. ඔයාලට මේ මං ගත්ත ප්‍රමාණ වලින් තෝස 10ක් වගේ හදාගන්න පුළුවන්. උදේට රැයට කන්න ඔයාලත් මේක හදලා බලන්න. හදලා රස කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සීනි කොලෙස්ටරෝල් තියෙන අය ගෙදර ඉන්නවා නම් මේ විදිහට කුරක්කන් තෝසයක් හදලා දෙන්න. මේක මාරම ගුණ වගේම තමයි රසයි. ඔයාලට මේ විදිහට හැදුවොත් මේ තෝසේ ගොඩක් මෙලෙක්ව රසට හදාගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න කැමති ඔයාලා තමයි මම YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වෙනද වගේම මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ළඟදිම දවසක මේ වගේ රසම රස රෙසිපියක් අරගෙන මං එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.